හායි යාළුවනේ මොනම අදත් ආවා මම අද හදන්න යන්නේ වැලි තලප. ඕගොල්ලන්ට පුළුවන් ගෙදර පිටි කොටා ගන්නත් පුළුවන් පෙඟෙන දාලා නැත්තම් කඩෙන් ගන්න පුළුවන්. මම ගත්තේ අද අමු හාල් පිටි ගන්න පුළුවන්. අමු හාල් පිටි මම කිලෝ එකක් අද ගන්නවා. අමු හාල් පිටි කිලෝ එකකට අපිට පොල් ගෙඩියක් ඕනේ. ඒ වගේම සීනි කිලෝ එකක් ඕනේ. සමහර සීනි අඩුවෙන් කනවා නම් ඕගොල්ලෝ අඩුවෙන් දා ගන්නවා නම් සීනි 80 50 විතර ගන්න. 80 50ක් ඇති හොඳටම. මම නම් ගන්නේ සීනි 80 හාල් පිටි ගත්තේ මේකෙන් හතරක් ගත්ත. හතරක් කියන්නේ මේකේ 250 කිලෝ එකක්. දැන් හාල් කිලෝ එකට පොල් ගෙඩි එක උඩු ගන්නේ. මේකේ කොකනට් ෆ්ලවර් තියෙනවා. මම මේක හතරක් ගන්නවා. ඒ කියන්නේ පොල් ගෙඩි එක වගේ. ඔයගොල්ලෝ පොල් දාලා ගන්න. තියෙනවා නම් නැත්තම් මේවා ෂොප් වල තියෙනවා මේ වගේ ඒවා. ෆ්ලවර් කොකනට් ෆ්ලවර් ඔයගොල්ලෝ මම මේකෙන් හතරක් ගන්නවා සමසමව. 3 cups දාගත්තා මම. ඔයගොල්ලන්ට කැමති නම් සීනි කිලෝ එකක් ගන්න පුළුවන්. ඒ වගේම ෆ්ලවර් රයිස් ෆ්ලවර් කිලෝ එකයි පොල් ගෙඩියයි. අපි ඊට පස්සේ ඉස්සෙල්ලාම කරගන්න ඕනේ අපි හාල් ටික පොඩ්ඩක් බැදගමු. මේ වගේ පොඩ දාලා අපි බැදගමු. අඩුගින්දේ පොඩ්ඩක් බැද ගොඩාක් රන්වන් පාට බදින්න එපා. මොකද මේක චුට්ටක් බැදගන්න කියන්නේ අපිට මේක බැදගත්තම නරක වෙන්නේ නැහැ කෑ. දවස් 3-4ක් තියාගන්න පුළුවන් මේ වැලි තවල පිටිකට. ඒකයි මේ පොඩ බදින්නේ. මම බැදලා මේකට දැම්මා. දැන් අපි මේකට නිමෙන්න තියමු. ඊට පස්සේ අපි පොල් ටිකත් මේ වගේම පොඩ්ඩක් බැදගමු. ලෝ අඩුගින්දේ තියන්න ඕනේ. ගොඩාක් කළා මේ රංගන පාර වෙන්න එපා. ගොඩාක් අද්දාලා තෙතක තියාගෙන තමයි බදින්න ඕනේ අපි ඈ. දැන් පොල් එකයි පිටි එකයි දැන් නිමිලා තියෙන්නේ. අපිට දැන් ඕනේ වතුර ටිකක්. ඒ වතුරට මම තුන්ති හැඳි භාගයක් දාගන්නවා. දාලා ඒක හොඳට කලවම් කරගන්න ඕනේ. මේ පොල් එකයි පිටි එකයි ඔක්කොම එකට දාගමු. මේ විදිහට මේක භාගයකට දාගමු. මේක දාගමු. දාලා හොඳටම කලවම් කරගමු. පොල් එකයි පිටි එකයි මික්ස් කරලා තියෙන්නේ. මේකට අපි වතුර පොඩ දාලා මේක පිටි කරගමු. දැන් මම මේක ලුණු දාලා තියෙන වතුර එකට පොඩ වතුර දාලා මේක කෙටි කරගත්තා. දැන් මෙහෙම තමයි තියෙන්න ඕනේ. මේ වගේ හොඳට පොඩි කරගන්න ඕනේ. මෙහෙම තිබ්බම මෙහෙම තියෙන්න ඕනේ. හොඳට මේ වගේ පොඩි කරගන්න. අපිට දැන් පිටි බම්බකුත් ඕනේ. මම දැන් වතුර දැම්මා. ඒකේ වතුරක් ගන්න දැම්මා. දැන් මට දැන් උතුරනවා. මේකට පිටි දාගන්න හදලා පිටි මේකට දාගන්න ඕනේ පිටික. ඔයගලන්ට පිටි බම්බුවක් නැත්තම් ඔයගලන්ට ස්ටීම් එකක් අරගෙන ඒකට ඉදිකඩක් දාලා ඒකට දාලා මේ ස්ටීම් කරගන්න පුළුවන්. ඔයගල පෙන්නන්න දාන විදිහට උතුරනවා. මම දැන් මේ වගේ මේක පිටි ටික දාගන්නවා. පිටි ටික දාගන්නවා. මේක අදගන්න තිබා මේ කඩාගත්ත ගමන් අපි පොල් ටික දාලා කඩා ගන්න ඕනේ. ඒක තමයි මේක ලස්සන තියෙන්නේ. මේක කම්බුරුම කඩාගෙන මේ වගේ
ඕගලන්ට ලුණු මදි නම් ලුණු ටිකක් දාලා මේක ලුණු ටිකක් දාගන්න කිරියක ලුණු ටිකක් දාගන්න ලුණු මදි නම් තියාරා බලන්න මේ ඉට්ටු එකේ මේක ලුණු ටිකක් දාලා ලුණු මදි වගේ දැනෙන නිසා ඒකට මේ වගේ ලුණු ටිකක් දාලා කඩා ගන්නවා. ඉට්ටු හදලි වලද මේම තමයි තියෙන්න ඕනේ. දැන් මේ වගේම මේ වගේ අපේ ලෑල්ලකුත් ඕනේ. මේ ලෑල්ලට කැමති ඔයිල් වගේ තෙල් ටිකක් දාගන්න කැමති වලරයක් දාගන්න පුළුවන්. තෙල් නැත්තම් පී ටිකක් දාලා හදාගන්නත් පුළුවන්. දැන් අපි ඊට පස්සේ මේ වගේ බාලිය ලිපේ තියලා අපි සීනි ටික උණු කරගන්න ඕනේ. ඉස්සල්ලාම අපි සීනි පොඩ්ඩක් දාලා කැරමල් කරගමු. මේ වගේ ටිකක් කළු පාට වෙන්න ඕනේ ලස්සනට කැරමල් වෙන්න ඕනේ. උගලන්ට මේක පෙන් වලින් හදන්නත් පුළුවන්, හකුරු වලින් හදන්නත් පුළුවන්. මේක කැරමල් වෙලා තියෙන්නේ. ඒක අපි සීනි ටික දාගමු. ඔයාලා ලුණු මදි වගේ දැනනවා නම් මේක ලුණු පොඩක් දාගන්න පුළුවන් මේ සීනි එකටම. ඒ වගේ මම මේ කඳුළු අට පහක් කරගෙන තාලා මේකත් මේකට දානවා. තමයි තියෙන්නේ. දැන් මේ ඉස්සම මේ කැඩි කැඩි වැටෙනවනේ. මේ වගේ නූලට තියෙන්න ඕනේ. දැන් අපි පිටු ටික පොඩ දාමු. මේ බුක්කුලේ දාගමු අපි. දැන් ඒක ඔෆ් කරනවා. අපි අඩු වෙන්දේ මම තිබ්බේ. දැන් ඒකම බාගමු. මේක තමයි තියෙන්න ඕනේ. දැන් අපි මේ කපා ගමු. මේ කපලා ගන්න එපා එහෙම තියන්න. මම හදලා ඉවරයි. මේ පිටි පැන් ටිකක් දාගත්ත කෝප් එකට අපි ඒක මේක උඩින් මොක් කරගමු. දාගත්ත එක. කුඩුමෙන් දාගන්න. මම හදලා ඉවරයි. ඕගොල්ලෝ කාලා බලලා රසන ලයික් එකක් දාන්න. Thank you.